समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कामतो जायति शोको कामतो जायति भयं कामतो विप्पमुत्तस्स नत्ति शोको कुतो भयं ति අරණ්‍ය සේනාසනේ වැඩ වාසය කරන මගේ පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර වාසනාවන්ත පින්වත්නි මේ පින්වතුන් මේ මොහොතේ සෝදානම් වෙන්නේ අපගේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝක ධරණි තලයට පහළ වෙලා මේ ලෝක සත්‍යය කෙරෙහි මහත් වූ කරුණාවකින් මහත් වූ දයාවකින් මහත් වූ අනුකම්පාවකින් දේශනා කොට වදාළ ඒ 84000ක් ධර්මස්කන්ධයෙන් ඊතා ස්වල්පයක් අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයක් ශ්‍රවණය කරලා තම තමන්ගේ මේ ලෝක ජීවිතයත් ඒ වගේම පරලෝක ජීවිතයත් සුවපත් කර ගැනීම සඳහා මේ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන කුසලානිසංසයත් ධර්ම දේශනාමය කුසලයත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයෙන් ජනිත වන්නා වූ ප්‍රඥාවත් ඒකාන්ත පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණයට යොමු වෙමු. පින්වත්නි අපගේ ශාන්තිනායක ලෞතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා විවර කරලා දුන්න ධර්මය ඔබටත් මටත් මේ මොහොතේ ඇහෙන්න තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අවකාශය තියෙනවා. මොකද ඔබ මේ ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා තමයි අපිට මේ සංසාර කතාව මොකක්ද? මේ සංසාර ගමන කියන්නේ මොකක්ද? ඇයි මේ සංසාර ගමනෙන් අපි මිදෙන්න ඕන? මොකක් සඳහාද මිදිය යුත්තේ? මේ සංසාර ගමනේ සියලු විස්තරයන් අපිට කියලා දෙන්නේ බුදු කෙනෙක් විතරයි මගේ පින්වත්නි. මොකද නැත්තම් වෙන කිසිම ශාස්ත්‍රූන් වහන්සේ නමක් පහළ වුණාට නිර්වාණය කියන එක නිර්වාණය කියන්නේ කොහොමද? නිවන් දකින්නේ කොහොමද සත්වයා? නැවත ඉපදීමක් නොවන තරමටපත් වෙන්නේ කොහොමද කියන එක වෙන ශාස්ත්‍රූන් වහන්සේ නමක් කියලා දෙන්නේ නැහැ. ඒකට බුදුවරයෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. මොකද බුදු වෙන්නෙම උන්වහන්සේ මේ ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා. ඒක ඔබට මට කියලා දීම සඳහා තමයි බුදුවරයෙක් බුදු වෙන්නේ. මොකද වෙන අන්‍ය ආගම්වල මේ දුක්ඛ සත්‍ය මොකක්ද? දුක්ඛ සමුදය සත්‍ය මොකක්ද? නිරෝධ සත්‍ය මොකක්ද? මාර්ග සත්‍ය මොකක්ද කියලා කිසිම ධමක මගේ පින්වත්නි කියලා දෙන්නේ නැහැ. ඒක කියලා දෙන්නේ මේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරමයි. ඒකයි අපි වාසනාවන්ත එවන් වූ ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ශිෂ්‍ය පිරිසක් වෙච්ච අපි ඒකයි
වාසනාවන්ත. මොකද අපි බෞද්ධ වුණේ උපතින්ම. මොකද අපේ දෙමව්පියෝ බෞද්ධ. ඒක නිසා අපිත් බෞද්ධ වුණා. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න, ඒ දෙමව්පියෝ බෞද්ධ නිසා බෞද්ධ වුණාට අපි හරි ධර්ම මාර්ගයේ ගමන් කරනවාද? ඔබ තනියෙන් හිතලා බලන්න. මගේ පින්වත්නි, මේ පටිච්චසමුප්පාද ධර්මය මොකක්ද? මේ සංසාර ගමන මොකක්ද? ඇයි මේ මිදිය යුත්තේ සංසාරෙන්? සංසාර කොච්චර භයංකරයිද? මේ වගේ ලෝක 31ක් තියෙනවා. අපාය තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, මනුෂ්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා. මේ දේවල් අපිට කියලා දෙන්නේ බුදු කෙනෙක් විතරමයි. ඒ දේවල් කියලා දීලා ඒ වගේ තියෙන නිස්සාර බව, අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව කියලා දෙන්නේ බුදු කෙනෙක් විතරයි. ඒ නිසා තමයි අපිට බුදු කෙනෙක් වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් පින්වත්නි, අද ධර්මදේශනාව සඳහා මාතෘකා කරගත්තේ ධම්මපද පාළියේ එන ප්‍රිය වග්ගයේන ගාථා පාඨයක්. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ඒ කියන්නේ මගේ පින්වත්නි, මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතු උනේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයක බුදුරජාණන් වහන්සේ අලුයම වේලේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් අද කාටද පිහිට වෙන්නේ කියලා ලෝකය බලනකොට තමයි භාග්‍යවතුන් වහන්සේ දැක්කේ එක කෙළඹි පුත්‍රයෙක්, ඒ කෙළඹියාගේ පුතා මිය ගිහිල්ලා දරු දුක දරා ගන්න බැරුව දුකෙන් ශෝකයෙන් පසුතැවි තැවි ඉන්නවා ගෙදරට වෙලා. ඒ ගැනම කල්පනා කර කර ඉන්නවා. ඉතින් හැබැයි මෙයාට සෝවාන් වෙන්නත් වාසනාව තියෙනවා. එවන් වූ මොහොතක තමයි බුදුරජාණන් වහන්සේ ඒ කෙළඹි පුත්‍රයාව දකින්නේ පිහිට වෙන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්කලා පිණ්ඩපාතේ වැඩලා මේ කෙළඹි පුත්‍රයාගේ ගෙදරට යනවා බුදුරජාණන් වහන්සේ. වැඩම කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ වැඩම කරලා ඊට පස්සේ මේ ගෘහපතියා බුදුරජාණන් වහන්සේට අසුණක් පනවලා වන්දනා කරලා පසෙකින් ඉඳගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගෘහපතියාගෙන් අහනවා, ඔබට කුමක් හරි ශෝකයක් තියෙනවද කියලා. එතකොට එහෙමයි ස්වාමීනි, මට ශෝකයක් තියෙනවා. මගේ පුත්‍රයා නැති වෙලා ඉන්නවා. ඒක නිසා මට මහත් වූ ශෝකයක් තියෙනවා. මහත් වූ දුකක් හට කරගෙන තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ප්‍රිය දේවල් නිසා, ප්‍රිය වස්තුන් නිසා, කාමයන් නිසා කාමතෝ ජායති ශෝකෝ. කාමයන් නිසා ශෝකය උපදිනවා. කාමයන් නිසා භය උපදිනවා. හැබැයි මේ දේවල් ප්‍රඥාවෙන් දකින්න කෙනා මේ කාමයන් වල ඇලෙන්නේ නැහැ. එහෙව් කෙනාට ඒ කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් ගැන එතන කියන්නේ ශෝකයක් කොහෙන්ද, බයක් කොහෙන්ද කියලා කියනවා. මගේ පින්වත්නි, එතන ඒ ගෘහපතියා බොහොමත් දුකෙන් ඉන්නේ. තමන්ගේ පුතා මිය පරලෝ ගිහිල්ලා ඒ ශෝකයෙන් තමයි මේ ගෘහපතියා ඉන්නේ. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. එයි මෙයාට මහත් වූ දුකකින් ඉන්නේ. වස්තුව නැතිවීම නිසා ඇතිවෙච්ච බොහෝ කනස්සල්ලකටපත් වෙලා දුකටපත් වෙලා ඉන්න මොහොතක තමයි බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයා කෙරෙහි අනුකම්පාවෙන් වඩින්නේ. ඒ වෙලාව තමයි මේ ගාථා පාඨය දේශනා කරන්නේ. මගේ පින්වත්නි, අපි හිතලා බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා කාමතෝ ජායති ශෝකෝ. ශෝක ඉපදින්නේ මේ කාම වස්තුන් නිසා තමයි. ඔබ ඒක හිතලා බැලුවද? කාමයේ වස්තුන් නිසා ඔබට ශෝකයක් උපදිනවද? ඔබ කැමති දේවල් නිසා ඔබට ශෝකයක් උපදිනවද? හැබැයි ඔබට හිතනවා ඇති, දැන් සාමාන්‍යයෙන් අපිට ඔක සාමාන්‍යයෙන් බැලුවහම තේරෙන්නේ නැහැ. කාමයන් නිසා අපිට සැපක් තමයි උපදිනවා වගේ දැනෙන්නේ. ඔබ හිතන්නකෝ, ඔබගේ බිරිඳ හෝ ඔබගේ ස්වාමියා නැත්තම් ඔබගේ ළමෙක්, දරුවෙක්, අම්මා තාත්තා, ඔය කවුරු හරි නිසා ඔබට සැපක් නේ උපදින්නේ. ඔබට සාමාන්‍යයෙන් තේරෙන්නේ සැපක් උපදිනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා කාමතෝ ජායති ශෝකෝ. කැමති දේවල් නිසා සැප නෙවෙයි උපදින්නේ, දුකක් කියලා කියනවා. ශෝකයක් උපදින්නේ කියනවා. ඒක අපි පොඩ්ඩක් බලමු, මොකක්ද මේ කැමති දේවල් නිසා දුක උපදිනවයි කියන්නේ.
මෙහෙමයි පින්වත්නි. කැමති දේවල් නිසා සැප උපදිනවා. නැත්තේ නෑ. ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. ආදීනවකුත් තියෙනවා. ඒ කියන්නේ කාමයන්ගේ ආස්වාදයක් තියෙන නිසානේ කාමයන්ට මිනිස්සු ලොල් වෙන්නේ. කාමයන්ට මිනිස්සු කැමති වෙන්නේ. ඒ වගේම මේකේ ආදීනවකුත් තියෙන නිසා තමයි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේලා පැවිදි වෙන්නේ. පැවිදි උත්තමයෝ මේ ගිහි ජීවිතය අතහැරලා යන්නේ. මේ වගේ ආදීනවයක් තියෙන නිසා. නැත්තම් ඒ උතුමන්ලට ගිහි ජීවිතය දාලා යන්න ඕනේ නැහැ. කාම සම්පත්ම විඳගෙන ඉන්න පුළුවන්. කාමතෝ ජායති සෝකෝ. බුදුරජාණන් වහන්සේ කියනවා කාමයන් නිසා ශෝකයක් උපදින්නේ. කාමතෝ ජායති භයං. කාම නිසා බයයි උපදින්නේ. ඔබ හිතලා බලන්න ඔබගේ බිරිඳ, ඔබගේ ස්වාමියා නැත්තම් ඔබගේ ළමෙක් දරුවෙක් ඔබ කැමති විදිහටම ඔබට කැමති විදිහටම ඒගොල්ලෝ ඉන්නවද? ඔබ හිතමුකෝ ඔබ පුතෙක් කියලා හිතන්නකෝ. ඔබ පිරිමි කෙනෙක් ගන්නකෝ. එතකොට ඔබගේ බිරිඳගෙන් ඔබට ලැබෙන ආදරය දැන් ඔබ මුල් කාලේ කසාද බැඳලා ඒ තිබුණ ආදරය තාමත් ඔබට ලැබෙනවද? ඒක ඒ විදිහටම ලැබෙනවද? ඔබගේ දරුවන් ඔබ කියන විදිහටම ඉන්නවද? ඔබ කැමති විදිහටම ඉන්නවද දරුවෝ? ඔබට සතුටක්ම විතරද ඒගොල්ලොන් නිසා උපදින්නේ? නෑ පින්වත්නි. ඒ නිසා ඒගොල්ලොන් නිසා ශෝකය දුක තමයි අපිට වැඩිපුරම උපදින්නේ. කොහොමද? ඔබගේ බිරිඳගේ තියෙන ආදරය, ඔබගේ ස්වාමි පුරුෂයාගේ තියෙන ආදරය හැමදාම ඒක විදිහට නෑ පින්වත්නි. මොකද මේ හිත කියන එක නිට්ටය නෑ. හිත පවතින්නේ ඊටමත් සුළු කාලයයි. ඒක චිත්තක්ෂණයයි හිතක ආයුෂය. ඒ කියන්නේ අසුරු සැනක් ගහනකොට ඇඟිලි දෙකක් එකට ගැටනකොට යන්නේ කොයිතරම් වෙලාවක්ද? එවන් වූ කාලයක් කෝටි ලක්ෂයකින් බෙදුවහම එන්නේ කොයිතරම් කාලයක්ද? එවන් කාලයකටත් වඩා අඩුයි මේ චිත්තක්ෂණය කියන එක. ඉතින් එතකොට හිතේ ආයුෂය චිත්තක්ෂණයයි. ඒ වගේම තමයි මේ අපිට පේන්න තියෙන රූප, මේ රූපයන්ගේ ආයුෂය චිත්තක්ෂණ 17යි. ඒ කියන්නේ හිතේ ආයුෂය වගේ 17 ගුණයක් ආයුෂ තියෙනවා රූපේට. ඒ කියන්නේ මේ රූප මගේ පින්වත්නි ඉපදී බිඳි බිඳි යනවා. ඉපදී බිඳි බිඳි යනවා. ඒක ස්පීඩ් එක වැඩි නිසා අපිට ඒක ඉපදී බිඳි බිඳි යන එකක් තේරෙන්නේ නැහැ. සමූහ ගණයෙන්, සන්තති ගණයෙන්, ආරම්මණි ගණයෙන්, කෘත්‍ය ගණ වලින් වැහිලා තියෙන්නේ. ඒක නිසා අපිට තේරෙන්නේ නැහැ මේක ඇත්තරම මේ ඉපදී බිඳි බිඳි යනවද කියන එක. පින්වත්නි ඔබ ආදරය කරන ඔබගේ සැමියා, ඔබගේ බිරිඳ ඔය විදිහට හැමදාම ඉන්නවද? නෑ. මරණයටපත් වෙනවා කවදා හරි. අසනීපයටපත් වෙනවා. ඔබ කැමති විදිහට ඉන්නේ නෑ ඒගොල්ලෝ. දැන් ඔබ හැමදාම බලාපොරොත්තු වෙන එක විදිහටම මට මගේ බිරිඳ මට ආදරය කරයි කියලා. හැබැයි ඔබගේ බිරිඳ හැමදාම එක විදිහට ආදරය කරන්නේ නෑ. ඒක තමයි මගේ පින්වත්නි ස්වභාවය. ඒ කියන්නේ මේ හිත කියන එක නිට්ටය නෑ. එක චිත්තක්ෂණයයි නම් හිතක ආයුෂය. එතකොට නිට්ටයව පවතින ආදරයක් කොහෙන්ද ඔබ හොයන්නේ? එහෙම නිට්ටය පවතින ආදරයක් නෑ පින්වත්නි. කාමයන් නිසා ශෝකයමයි උපදින්නේ. ඔබගේ බිරිඳ නිසා ඔබට සැපක්, ඔබට සුඛ වේදනාවක් උපදින ඇති සමහර වෙලාවට. ඔබ ළඟින් තුරුල් වෙලා ඉන්නකොට, ඔබගේ ළමයි තුරුල් වෙලා ඉන්නකොට, ඔබගේ අම්මලා තාත්තලා ඔබට කන්න බොන්න දෙනකොට, මේ ඊට පස්සේ ඒගොල්ලොන්ත් එක්ක ට්‍රිප් එකක් යනකොට, ඒ වගේ අවස්ථාවල ඔබට සතුටු ඇති. කතා බහ කරලා ඉන්නකොට සතුටු ඇති. සුඛ වේදනාවන් උපදිනවා. හැබැයි ඔබ හිතලා බලන්න ඒ දේවල් නිසා ඒ සැපය විතරමද උපදින්නේ? දුක උපදින්නෙම නැද්ද? මේ කිසිදු සංස්කාරයක් මගේ පින්වත්නි හැමදාම නිට්ටයව පවතින්නේ නැහැ. ඔබ ප්‍රිය දේවල් ඔබට හැමදාම පවතින්නේ නැහැ. ඔබගේ බිරිඳ, ඔබගේ ස්වාමියා ඔබ ළඟ හැමදාම ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ටික ටික වයසට යනවා. ටික වයසට යන්නේ. අනිත්‍ය වෙවි යන්නේ. එතකොට අපිට මේ කැමති දේවල් නැති වෙනකොට දුක උපදිනවා. ඇයි? ඔබ ළඟ ඉන්න ඔබ කැමතිම ඔබගේ බිරිඳ නම්, ඔබගේ ස්වාමියා නම් ඔබ කැමතිම ඔබට වැඩියෙන්ම ආදරේ එයා නම්, එයා නැති වෙනකොට ඔබට දුකයි. ඒගොල්ලෝ ටික වයසට යන්නේ. ඔබත් වයසට යන්නේ. අපි හැමෝම වයසට යන්නේ. ඒ වයසට යන රූපයක් තමයි ඔබට මට තියෙන්නේ. වයසට යනවා හැම වෙලෙම වයසට යනවා. බිඳි බිඳි යනවා. ඉපදි බිඳි බිඳි යන රූපයක් තියෙන්නේ ඔබට මට. එවන් වූ රූපේ කොයි මොහොතේ නැති වෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සන්තතිය කොයි වෙලේ නිරුද්ධ වෙයිද දන්නේ නැහැ.
මරණය කියන එක ඔබට මට කොයි වෙලේ එයිද දන්නේ නැහැ. එතකොට ඔබ හිත හදාගෙන හිටියේ නැත්නම් මේ වගේ යථා ස්වභාවය මේක තමයි කියලා දැනගෙන හිටියේ නැත්නම් පින්වත්නි ඔබටත් ශෝකය තමයි උපදින්නේ. ඔබටත් බය තමයි උපදින්නේ. කාමයන් නිසා බය තමයි උපදින්නේ. මොකද මගේ පින්වත්නි මේ ඔබට ලැබිලා තියෙන ජීවිතය මගේ පින්වත්නි මහා ලොකු කාලයක් ජීවත් වෙන්න පුළුවන් එකක් නෙවෙයි. අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් යනකොට වියකිලාම යනවා නැත්තරම නැති වෙලා යනවා. හැබැයි මේ මරණය කියන එක ඕනම මොහොතක අපිට එන්න පුළුවන්. චූටි කාලේ අම්මගේ බඩේ ඉන්නකොට මිනිස්සු මැරෙනවා. ඒ වගේම අම්මගේ බඩෙන් ඉපදලා සති ගාණක් මාස ගාණක් යනකොට මැරෙනවා. ඒ වගේම තමයි චූටි ළමා කාලේදී මැරෙනවා. තරුණ වයසේදී මැරෙනවා. මැදි වයසේදී මැරෙනවා. ඒ වගේම මහලු වෙලත් මැරෙනවා. මේ ආදී වශයෙන් විවිධ වයස්වල මට්ටම් වල හැමෝම මේ ජීවිතේ දාලා යනවා. මරණයටපත් වෙනවා. එතකොට එවන් වූ මරණයකටපත් වෙන රූප තමයි ඔබට තියෙන්නේ. ඔබගේ අම්මා, ඔබගේ තාත්තා, එතකොට ඔබගේ දරුවා, ඔබගේ දුව, ඔබගේ පුතා, ඔබගේ ස්වාමි පුරුෂයා, ඔබගේ බිරිඳ. මේ හැමෝම මගේ පින්වත්නි කවදා හරි මැරෙන්න ඉන්න මිනිස්සු. ඒ දේ අපි හරියට තේරුම් අරගත්තොත් පින්වත්නි මේ කාමතෝ ජායති ශෝකෝ කාමයන් නිසා උපදින ශෝකය නැති කාමයන් නිසා උපදින ශෝකය අපිට උපදින්නේ නැහැ. ඒක යථා ස්වභාවය තේරුම් අරගත්තොත්. කාමයන් නිසා උපදින බය අපිට උපදින්නේ නැහැ. ඒක යථා ස්වභාවය තේරුම් අරගත්තොත්. මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනාට එවන් වූ දුකක් නැහැ. මේ කාමයන්ගෙන් වෙන් වෙනවා කියන්නේ මොකක්ද එතකොට? කාමයන්ගෙන් වෙන් වෙනවා කියලා කියන්නේ මගේ පින්වත්නි දැන් ඔබ කසාද බැඳලා ඉන්න ස්වාමි පුරුෂයා බිරිඳ ඩිවෝස් කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. කාමයන්ගෙන් වෙන් වෙනවා කියන්නේ ඒක නෙවෙයි. ඔබ ජීවත් වෙන ඔබත් එක්ක ජීවත් වෙන හැමෝත් එක්කම ඔබ ওই විදිහටම ජීවත් වෙනවා. හැබැයි ඔබ හිතින් දීලා තියෙන යම් කිසි වටිනාකමක්. ඒ කියන්නේ මේ මගේ බිරිඳ, මේ මගේ ස්වාමියා, මේ මගේ කියලා දීලා තියෙන වටිනාකම ඒක අඩු කරගන්න පින්වත්නි. ඒක අඩු කරගන්න ඔබ කොහොමද කරන්නේ? ඒක අඩු කරන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඒක අඩු කරගන්න මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ ඔබ දන්නවා ඔබ හැමෝම දන්නවනේ මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සෙක් කවුරුත් නිට්ටය නැහැ. උපදින හැම මිනිස්සයාම මරණයටපත් වෙනවා. හැබැයි අපි නොහිතන මොහොතක මරණයටපත් වුනහමනේ අපිට දුක ඇති වෙන්නේ. හැබැයි ඔබට පුළුවන්නේ මරණ සති භාවනාවක් වගේ භාවනාවක් අරගෙන ඔබට භාවනා කරලා බලන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔබගේ ළඟම ඔබට හිතවත්ම ඔබගේ අම්මා නම් තාත්තා නම් ඔබගේ ස්වාමියා නම් බිරිඳ නම් ඒගොල්ලොන්ගේ මරණය ඔබ කල්පනා කරලා බලන්න. විවිධාකාර විදිහට මරණය කල්පනා කරලා බලන්න. මේ ඔබට නැති වෙන්න ඉන්න ජීවිත ඔබගේ අම්මා තාත්තා ඔබට නැති වෙන්න ඉන්න අය. ඔබගේ බිරිඳ ඔබගේ ස්වාමියා ඔබට නැති වෙන්න ඉන්න අය. තව ඒ කියන්නේ මේක කොයි වෙලේ නැති වෙයිද දන්නේ නැහැ. රූපය හැම වෙලේම චිත්තක්ෂණ 17ක් පාසා නිරුද්ධ වෙවි යනවා. එවන් වූ සන්තතිය එකපාරකම නැති වෙන්න පුළුවන්. මරණය කියන එක එන්න කොයි වෙලේද කියන්න බෑ. මරණය ඔබට මට මේ මොහොතේ වෙන්න පුළුවන්, ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. මරණය කියන එක ඕන කෙනෙකුට පොදුයි. හැමෝටම පොදු ධර්මතාවයක් මේ මරණය කියන එක. ඒක නිසා අර ගෘහපතියාගේ පුත්‍රයාට විතරක් නෙවෙයි ඒක පොදු. මේ මරණ කියන ධර්මතාවය හැමෝටම පොදුයි. ඒක නිසා මගේ පින්වත්නි ඔබට මරණය විතරක් නෙවෙයි ඔබ කැමති ඔබ ප්‍රිය වස්තුන් තියෙනවනේ. ඔබගේ යාන වාහන, ගෙවල් දොරවල් හෝ ඔය යම් කිසි දෙයකට ඔබ තණ්හා කරනවා නම් ඒවා නිසා අවසානයේ උපදින්නේ ඔබට ශෝකයක්. ඒවා නිසා අවසානයේ ඔබට ඇති වෙන්නේ දුකක්. මොකද ඒවා නිසා ශෝකයක් දුකක් ඇති වෙන්නේ මේ වගේ මේ හැම සංස්කාර ධර්මයක්ම ඒ කියන්නේ මේ ගෙවල් හෝ වේවා යාන වාහන හෝ වේවා කිසිම මේ සියලුම වස්තුන් චිත්තක්ෂණ 17ක් ගානේ ඉපදි බිදි යනවා. අනිත්‍ය වෙවි යන ධර්මතා. එවන් වූ චිත්තක්ෂණ 17ක් පාසා අනිත්‍ය වෙවි යන අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත ලෝකයක් තමයි අපි පරිහරණය කරන්නේ. ඉතින් එහෙම චිත්තක්ෂණ 17ක් පාසා නිරුද්ධ වෙවි යන ලෝකයකට අපි කොහොමද පෙම්බඳින්නේ? අපි කොහොමද ඒවා විශ්වාස කරන්නේ? චිත්තක්ෂණ 17ක් පාසා බිදි යනවා නම් ඒව නිට්ටයව තියාගන්න බෑ. ඒව හැම වෙලේම වෙනස් වෙනවා, විපරීත වෙනවා. එතකොට හැමදාම මේ ලෝකේ එක විදිහට පවතී කියලා ඔබ කොහොමද විශ්වාස කරන්නේ? එහෙම පවතින්නේ නැහැ පින්වත්නි. අපිට ඕන විදිහට මේ දේවල් පවතින්නේ නැහැ. කාමයන් නිසා ශෝකය තමයි උපදින්නේ. කාමයන් නිසා බය තමයි උපදින්නේ. මොකද කොයි වෙලේ නැති වෙයිද කියලා දන්නේ නැහැ. බොහොම බයෙන් ඉන්නේ. ඔබගේ වාහනය
ඔබ පාරේ යනවා නම් ඔබගේ වාහනේ ඕන වෙලාවක ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඇක්සිඩන්ට් වුණාට පස්සේ ඒක ගැන කල්පනා කර කර දුක් වෙවි නම් ඉන්නේ. සමහර අය වාහනයක් අරගන්නවා. ඒක මේ ඒ කියන්නේ ඒක ජීවිතයටත් වඩා ඒකට කැමති. ඒක ජීවිතයටත් වඩා ඒකට ආසයි. ඔය හැම දෙයක්ම මගේ පින්වත්නි මේ ටික කාලේ ජීවත් වෙලා ඉන්න කාලේ පරිහරණය කරන්න විතරක් පාවිච්චි කරන්න. ඕවා හැම දෙයක්ම ඕවා දාලා යන්න වෙන දේවල්. ඒ දාලා යන්න වෙන දේවල් හැමදාම පෝෂණය කර කර ඉඳලා තේරුමක් නැහැ. මේකේ යථා ස්වභාවය තමයි අපි කල්පනා කරන්න ඕන. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි නම් ඒ කියන්නේ ඉදීම් බිඳීම් දෙකෙන් යුක්තයි. චිත්තක්ෂණ 17ක් පාසා මේ රූපය බිඳෙනවා. එතකොට ඒ කියන්නේ මේක සංකත දුකෙන් යුක්තයි. ඉපදී බිනි යනවා කියන්නේ ඉපදෙන රූපේ නිකන් උපදින්නේ නැහැ. ඒකට හේතු සපයන්න ඕන. සංකත දුක තියෙනවා. එතකොට ආයි ඉපදෙන රූපේ ආයි බිඳෙනවා. බිඳෙනකොට විපරිණාම දුක තියෙනවා. විපරිණාම වෙනකොට ඒකත් දුකයි. සත්වයාට දුකමයි උපදින්නේ. ශෝකයමයි උපදින්නේ. තමන් කැමති දේවල් නැති වෙනකොට ශෝකය උපදින්නේ. තමන් කැමති දේවල් නැති වෙනකොට නැති වෙයි කියලා සත්වයාට බය උපදින්නේ. සියලු සංස්කාරයන් නිසා සත්වයාට ශෝකය බය උපදින්නේ. හැබැයි මේ සංස්කාරයන්ගෙන් මිදුණ කෙනාට කවදාකවත් ශෝකය බය උපදින්නේ නැහැ පින්වත්නි. කොහොමද සංස්කාරයන්ගෙන් මිදෙන්නේ? මිදෙන්න කියන්නේ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය ඔබට කල්පනා කරන්න පුළුවන් නම් යථා ස්වභාවය දැනගත්තාම පින්වත්නි රහතන් වහන්සේ නමක් කියන්නේ ආයි ශෝකය මේ ඇති කරගන්න ඕනේ. ඇති වෙන්නෙම නැහැ. බයක් ඇති වෙන්නෙම නැහැ. උන්වහන්සේලාට කාම වස්තුන් නිසාවත් කිසිම දෙයක් නිසා රාගයක් බයක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. ඒ මොකද උන්වහන්සේලා මේ යථා ස්වභාවය දන්නවා. මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දන්නවා. ඒ යථා ස්වභාවය අපි නොදන්න නිසා තමයි අපිට මේවා කෙරෙහි ශෝකය ඇති වෙන්නේ. මේවා කෙරෙහි බය ඇති වෙන්නේ. ඒ නිසා මේ සංස්කාර ධර්මයන් ඉපදුනොත් යම් කිසි සංස්කාරයක් ඒක අනිවාර්යයෙන්ම අනිත්‍ය වෙනවාමයි. ඔබට කල්පනා කරන්න පුළුවන් නම් ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන මේ රූප මේ සිත් අනිත්‍ය වෙවි යන මේ සිත් කොහොමද නිට්ටයව පවත්වාගන්නේ? අපි කැමති විදිහට තියෙන්නේ නැහැ. අපි කැමති විදිහට තියෙයි කියලා හිතුවොත් එහෙම පින්වත්නි අපිට හැමදාම දුක උපදින්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය දේවල් නිසා දුක උපදින්නේ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න උනහම දුකයි. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. අකමැති දේවල් සමග එකතු වෙන්න වීමත් දුකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබට තේරෙනවද මේ සංස්කාර ධර්මයන් එක්ක අපිට හුරතල් වෙවි ඉන්න කාලයක් නැහැ පින්වත්නි. මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවයයි අපි කල්පනා කරන්න ඕන. අනිත්‍යයි නම් මේවා දුකයි නම් ඒවා මේ කිසි එකක් වසඟේ පවත්ව ගන්න බෑ පින්වත්නි. මේ රූප දැන් ඔබගේ පුතාට යම්කිසි අසනීපයක් හැදෙනවා. ඔබගේ දුවට යම්කිසි අසනීපයක් හැදෙනවා. ඔබට පුළුවන් බෙහෙත් කරන්න. හැබැයි ඔබට මේ අසනීපය අනිවාර්යෙන් හොඳ වෙයි කියලා ඔබට ගැරන්ට් කරන්න පුළුවන්ද? ඔබගේ දුවට පුතාට පිළිකාවක් හැදෙනවා. ඔබගේ අම්මට, ඔබගේ බිරිඳට, ඔබගේ තාත්තට පිළිකාවක් හැදෙනවා. එතකොට මොකද කරන්නේ? ඔබට පුළුවන් දෙයක අනිවාර්යයෙන්ම සනීප කරනවා කියලා හිතන්න. ඔබට පුළුවන් බෙහෙත් කරන්න. හැබැයි ඒක පිළිකාව කියන එක එයාට කර්මානුරූපීව ලැබිලා තියෙන්නේ. ඒක හොඳ වෙන්නත් පුළුවන්, හොඳ නොවෙන්නත් පුළුවන්. ඔබට හිතන්න පුළුවන් නම් මගේ අම්මා, මගේ තාත්තා, මගේ බිරිඳ, මගේ ස්වාමියා මේගොල්ලෝ හැමෝම මාව දාලා යනවා දවසක. ඔබට ඒ කල්පනාව නිතරම තියෙනවා නම් එතකොට මගේ පින්වත්නි කිසිම වෙලාවක දුකක් උපදින්නේ නැහැ මේ දේවල් නිසා. මේක කල්පනා කරන්න නම් මේ රූපයේ යථා ස්වභාවය කල්පනා කරන්න ඕනේ. මේක දැනගන්න නම් චිත්තක්ෂණ 17ක් පාසා බිනි යනවා කියන මේ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය එවන් වූ අනිත්‍ය වෙවි යන රූප දුකයි කියන එක දුක්ඛ ලක්ෂණය එවන් වූ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත සාම රූපයක්ම දුකයි. ඉපදීම් බිනීම් දෙකෙන් පෙළෙනවා කියන්නේම ඒක දුකයි. සෑම රූපයකටම අදාළයි ඒ ලක්ෂණය. ඉපදීම් බිනීම් දෙකෙන් පෙළෙනවා කියන එක. සත්‍යය ඒකයි බිය උපදවන්නේ. සත්‍යයට දුක උපදවන්නේ ඒකයි. ශෝකේ උපදවන්නේ ඒකයි. මේ සංස්කාරයන් නිට්ටය නෑ පින්වත්නි. නිට්ටය නෑ. ඒ වගේම තමයි මේවා වසඟේ තියාගන්න බෑ. ඔබට ඔබගේ ස්වාමියා ඔබගේ බිරිඳ ටික ටික ලෙඩ වෙනවා නම් ඔබට පුළුවන් ද නවත්වන්න? ඒවා වසඟේ තියාගන්න බෑ පින්වත්නි. කිසිම සංස්කාරයක් නිට්ටය නෑ. කිසිම රූපයක් නිට්ටය නෑ. මේ හැම දෙයක්ම ටික ටික අනිත්‍ය වෙවි යන්නේ, දුක් වෙවි යන්නේ, අනාත්ම ධර්මතා පින්වත්නි.
අපිට මේ වගේ කිසිම දෙයක ඇඟිල්ලවත් ගහන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ මේව වසඟේ පවත්වන්න බෑ පින්වත්නි. අපිට ඕන විදිහට පවතින්නේ නැහැ කිසි දෙයක්. එන්න හැම රූපයක්ම වයසට යන්නේ. ජරාවටපත් වෙන්නේ. ව්‍යාධියටපත් වෙන්නේ. ඒක අපිට නවත්තන්න බෑ පින්වත්නි. ඒක තමයි මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක තමයි. මේ සංස්කාරයන් ඉපදී බිනි යනවනම් මෙවන් වූ සංස්කාරයන් වලට අපි වටිනාකම් දෙන්නේ කොහොමද? ඔබ පරිහරණය කරන වස්තු ඕනම වස්තුවක් හැම එකක්ම බිනි යන රූප, බිනි යන වස්තු. එවන් වස්තු වලට කොහොමද වටිනාකමක් දෙන්නේ? හැම මොහොතේම අනිත්‍ය වෙවි යන ධර්මතාවලට. හැබැයි රහතන් වහන්සේ මේ රහතන් වහන්සේට මේ කාමයන් නිසා ශෝකේ උපදින්නේ නැහැ. කාමයන් නිසා දුක උපදින්නේ නැහැ. මොකද ඒවා ප්‍රිය වෙන්නේ නැහැ උන්වහන්සේට. එතන තියෙන හිතේ තියෙන බැඳීම නැති කරලා තියෙන්නේ උන්වහන්සේ. හරියට නෙළුම් පතකට වතුර බින්දුවක් දැම්මා වගේ. නෙළුම් පතකට වතුර බින්දුවක් දැම්මහම කොහොමද? ඒකට උරන්නේ නැහැ නේ නෙළුම් පතට. ගලාගෙන යන ඔහේ. ඒ වගේ මේ සියලු සංස්කාරයක් උන්වහන්සේත් පරිහරණය කරනවා. හැබැයි මේවා නැති වුණා කියලා උන්වහන්සේට දුකක් නැහැ. උන්වහන්සේට ශෝකයක් නැහැ. අපි මේ බුද්ධෝත්පාද කාලයක මගේ පින්වත්නි අපිට තියෙන්නේ ප්‍රධානම දේ නිර්වාණය කියන අවබෝධ කරගන්න යන ගමනක් නේ තියෙන්නේ. එතකොට මේ යන ගමනේ රහතන් වහන්සේලා මොන තත්වයකටපත් උනේ එවන් වූ තත්වයකටපත් වෙන්න තමයි අපිත් යන්නේ. එතකොට අපිටත් මේ කාමයන් නිසා ශෝකය උපදිනවා, කාමයන් නිසා බය උපදිනවා කියන එක අපි දන්නවනම් මේක තව කල්පනා කරන්න පුළුවන් නම් මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය කල්පනා කරන්න පුළුවන් නම් ඔබටත් මගේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ගමන් කරගන්න පුළුවන් නම් වැඩි ඈතක නෑ පින්වත්නි නිවන් දකින්නවා කියන එක. මොකද අපිට මේක මේ ජීවිතේ බැරි වෙන්න පුළුවන්. හැබැයි මේවා ටික කල්පනා කරලා තිබුණොත් තමයි ඔබට සංසාරේ පිහිටක් වෙන්නේ. නැතුව එකපාරම එක බණපදයක් අහනකොට නිවන් දකින්නේ නැහැ. බාහිය දාරුචීරිය වගේ මහරහතන් වහන්සේලා එක බණපදයක් අහනකොට නිවන් දැක්කේ සසරේ මේවා පුරුදු කරලා. ඉතින් ඔබ මේවා සසරේ පුරුදු කරන්න මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න. මේක අතහැර ගන්න එපා පින්වත්නි. මේ සංස්කාර ධර්මයන් කිසි එකක් නිට්ටය නැහැ. සෑම අවස්ථාවකම අනිත්‍ය වී යන ධර්මතා. ඒක නිසා මේ අනිත්‍ය වෙන රූපවලට කිසිම දවසක වටිනාකම් දෙන්න එපා පින්වත්නි. අනිත්‍ය වෙන රූප වලට කිසි දවසක වටිනාකම් දෙන්න එපා. වටිනාකමක් දුන්නොත් ඔබට ඒව නැති වෙනකොට දුකමයි ඇති වෙන්නේ. ඒ තියෙන වටිනාකම් හැම වෙලේම අඩු කර ගන්න බලන්න. ඒ වගේ යථා ස්වභාවය කල්පනා කරන්න. හොඳයි පින්වත්නි. එහෙනම් දෙවියන්ට පින් අනුමෝදන් කරලා ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං